සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද අරන් ආවේ ඔයාලට චොක්ලට් බිස්කට් කේක්. මේ කේක් එක හදන්න අමුද්‍රව්‍ය දෙකක් විතරයි ඕනි කරන්නේ. ඒ වගේම තමයි කේක් එකක් හදන්න සාමාන්‍යයෙන් අවශ්‍ය කරන බටර්, බිත්තර, පිටි, සීනි මේ කේක් එක හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ ගෙදරත් චොක්ලට් බිස්කට් පැකට් එකක් තියෙනවා නම් ඔයාලටත් මේ කේක් එක හදලා රස බලන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම අරන් තියෙනවා චොක්ලට් බිස්කට් පැකට් එකක්. පැකට් එකේ තියෙන බිස්කට් ටික භාජනයට දාගෙන ඉමු. ඊට පස්සේ මම ඒ බිස්කට් වල මැද තියෙන ක්‍රීම් එක වෙනම දීසියකට අයින් කරගන්නවා. කේක් එක හදන්න අපිට බිස්කට් ටික විතරයි ඕනි කරන්නේ. ඉතින් බිස්කට් ටික මම එහෙම වෙනම එකතු කරගෙන හොඳට කුඩු කරගන්නවා පවුඩර් එකක් වෙනකම්ම. මෙන්න මේ වගේ හොඳටම පවුඩර් එකක් වෙලා තියෙන්න ඕනි. ඊට පස්සේ මම එකතු කරනවා චොක්ලට් ෆ්ලේවර්ඩ් මිල්ක් එක. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙක හොඳට ක්‍රීම් එකක් වෙනකන් අපි මික්ස් කරගන්න ඕනි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ පදම එනකන් අපි මේ ටික අතින් කවලම් කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ අපි oven එක ප්‍රීහීට් වෙන්න තියමු සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක්. ඒ අතරදී අපි ඔයිල් පේපර් එකක් දාගත්ත කේක් තැටියකට මේ ටික දාගමු. මේ වගේ දෙපාරක් තුන් පාරක් ටැප් කරලා අපි oven එකට මේක දාගමු. ඉතින් විනාඩි 15ක් විතර යද්දි මේක බේක් වෙනවා. ඔයාලට ටූත් පික් එකක් පාවිච්චි කරලා බලන්න පුළුවන් මේක ගෑවෙනවද කියලා. මුකුත් ගෑවෙන්නේ නැත්නම් oven එකෙන් එළියට ගන්න. ඉතින් අපි කේක් එක හොඳටම නිවෙනකන් පැත්තකින් තියලා තියමු. එතකන් අපි කේක් එකේ මැදට දාන අයිසිං එක ලෑස්ති කරගමු. අපි අර මුලින්ම වෙනම ප්ලේට් එකකට අයින් කරගත්ත බිස්කට් එකේ මැද තියෙන ක්‍රීම් එකෙන් අයිසිං එක හදාගන්න යන්නේ. මම මේ ක්‍රීම් එකට මුලින් ගත්ත චොක්ලට් මිල්ක් එකෙන් ටිකක් ඉතුරු කරගෙන මේකට දාගන්නවා. හොඳට මේ ටික මික්ස් වුණාට පස්සේ මම මිල්ක් මේඩ් ටිකක් එකතු කරගන්නවා රස වැඩි වෙන්න. මිල්ක් මේඩ් ගෙදර තියෙනවා නම් විතරක් එකතු කරන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. දැන් ක්‍රීම් එක හදලා ඉවරයි. කේක් එක හොඳටම නිවුනට පස්සේ මම ලේයර්ස් 3කට වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත ක්‍රීම් එක ලේයර් එකක් විදියට උඩින් ගාගන්නවා. හොඳට ක්‍රීම් ටික අතරගත්තට පස්සේ අපි අනිත් කේක් ලේයර් එකත් උඩින් තියලා ඒ විදියටම තව ක්‍රීම් ලේයර් එකක් උඩින් ගාගන්නවා. ඊට පස්සේ අන්තිම කේක් ලේයර් එකත් උඩින් තියන්න. දැන් මම කේක් එක උඩින් ගනාෂ් කරගන්න හදන්නේ. ඒකට මම ඩාර්ක් චොකලට් ටිකක් පොඩි පොඩි කෑලිවලට කපලා ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්නවා. ඒක මෙහෙම දිය වුණාට පස්සේ මම ඒ කේක් එක උඩින් මේ චොකලට් ලේයර් එක දාගන්නවා. ඊට පස්සේ මම මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි අරන් තියෙන්නේ.
එතකොට අර අපි උඩින් දාපු චොකලට් ලේයර් එක හොඳටම සෙට් වෙලා හරිම ලස්සනට ඇවිත් තියෙනවා. ඇත්තටම මේක කේක් එකක් විදියටත් ඩෙසර්ට් එකක් විදියටත් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හරි රස කෑමක්. ඔයාලත් මේක හදලා බලන්න. චොකලට් බිස්කට් එකයි කිරි එකයි විතරයි ඕනි කරන්නේ. ඉතින් වෙනස් විදියකට කේක් කන්න කැමති අයට මේක try කරලා බලන්න පුළුවන්. මම මේ වගේම රස රෙසිපි එකක් අරගෙන ආයිත් එන්නම්. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න. ඉතින් අපේ videos වලට like කරන, comment කරන, share කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.